හොඳයි අපි බලමු. මට අලුත් තාලෙට කහට එකක් හම්බුණා. එක භාජනයක කිතුල් පැණි තියෙනවා. අනිත් භාජනයේ කහට තියෙනවා. මේ මාමා මේ නැන්දා අද මට අලුත් අවස්ථාවක්. මම මේක අහලා තියෙනවා. හැබැයි අද තමයි මට මේක රස විඳින්න හම්බෙන්නේ. අලුත් විදිහට කහට එකක් අපි බීලා බලමු. එතකොට මේ මාමා කිතුල් කර්මාන්තයේ යෙදෙනවා. එතකොට මම දන්නවා අනිවාර්යයෙන්ම මේ කිතුල් වල කිසිම මාත්තුවක් නැහැ කියලා. මොකද එයාලා ගෙදර කන්න හදාගත්ත පැණි බෝතලෙන් තමයි මට මේක දෙන්නේ. එතකොට මේ මමගේ කැලේ අයිනේ තමයි ගේ තියෙන්නේ. මේ දවස්වල නම් තිරිච්ච බෝතල් 20ක් වැටෙනවා. නමුත් එයා පැණි කර්මාන්තේ මේ දවස්වල පැණි හකුරු හදන්නේ නැහැ. මේ පල්ලෙහා තෙලිච්ච ගෙනිහිල්ලා රා විකුණන තැනක් තියෙනවා. එතන යාලා රා වලට ලයිසන් තියෙනවා. එතනට දෙන එක තමයි කරන්නේ. තෙලිච්ච වශයෙන් දෙන්නේ. ඒක රා හදන්න මේ මාමට තහනම්. අපි බලමු මේක ටේස්ට් කරලා. මේ භාජනයේ පැණි, මේ භාජනයේ කහට. නේද මාමා? ඔව්. භාජනයේ පැණි, මේ භාජනයේ කහට. මට කියන්නකෝ දැන් මේක මම කොහොමද බොන්නේ? මේක බොන්නේ මේ පැණි ටිකක් බොනවා. හරි. ඊළා ආයෙත් ඒක හරි ටිකක් බොනවා. හරි. ආයෙත් පැණි පොඩ්ඩක් ඊළා ආයෙත් ඒක හරි ටිකක් බොනවා. හරි. ඒ විදිහට බොනවා. හරි. අනේ බොහොම ස්තුතියි. ඔන්න මගේ අතේ තියෙන භාජන දෙකම මම දැන් මේකෙන් කහටත් මේ කිතුල් පැණිත් එක්ක සීනි වෙනකොට මට කිතුල් පැණි ටිකක් හම්බුණා. හැබැයි කහට කෝප්පේ තරම්ම වගේ කිතුල් පැණි තියෙනවා. මේ බලන්නකෝ. ඒකට මම දැන් ඒක රස විඳින්න යනවා. මාමා කිව්ව විදියට ඔන්න දැන් මම කහට උගුරා බොනවා. ඒ ගමන්ම වාව් මාර රසයි මාර ටේස්ට්. මම හිතන්නේ මේක කවුරුත් ජීවිතේ ලංකාවේ එක සැරයක් හරි රස විඳින්න ඕන දෙයක්. මට ඒ අවස්ථාව ලැබුණා. මේ මාමටයි නන්දරයි. මාමේ නම මොකද්ද? ප්‍රේමරත්න මාමා. නැන්ද? කුසුමාවති. කුසුමාවති. ඒ දෙන්න තමයි මට මේ අවස්ථාව හදලා දුන්නේ. මේ කිතුල් ගල කිව්වොත් කිතුල් වලට ප්‍රසිද්ධයි. ලංකාවේ බෝට් රාෆ්ටිං වලට එන පැත්තක්. මේ පැත්තේ ඒ ගමට මායිම් වෙන මේ කළුගල කියන ප්‍රදේශයේ තමයි මේක මම මේ භුක්ති විඳින්නේ. කවුරු ආස කෙනෙක් හිටියොත් කියන්න මේ අවස්ථාව සලස්සලා දෙනවා. මේමත් ඒ වීම. මේමත් කහට වීම. බොහොම ස්තුතියි. රසයක් මං ඉස්කරා මේකෝ වෙන මගේ පැණි වාජනේ නම් තව තියෙනවා. නැන්ද කහට තියෙනවද තව? සුට්ටක් දෙන්න මට එන. කත්ති කරගන්න. කම්බුණා මෙන්න වගේ පැණි එක තාම තියෙනවා. ඒතර නැන්ද මට තව කහට ටිකක් හම්බුණා. එපා එපා. අම්මෝ. ඇලිත් එක්ක. ඒක නම් කියලා වැඩක් නැහැ. ඉන්න නැවතත් මම කහට බොන්න පටන් ගත්තා. ඉන්න කහට ගියේ. අලුත් අත්දැකීම. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙවැනි වීඩියෝ අලුතෙන් අපි බලමු. මට ඔන්න මගේ දූරියන් පංගුවත් හම්බ වෙනවා. ඔන්න මම දූරියන් ගෙනියන්න ඇවිල්ලා තමයි මේ කහට කෝප් එක රස බැලුවේ. ඉතින් මට මේක හැම අවුරුද්දෙම හම්බුණා. මේ දූරියන් හරිම රසයි. මම කාලා තියෙනවා. හැබැයි මුස්ලිම් වෙලෙන්දෙක් ඉන්නවා. ඒ මුස්ලිම් වෙලෙන්ද හැම අවුරුද්දෙම මේ ගහේ වැටෙන ගෙඩි තමයි ගෙනියන්නේ. හැබැයි ඒ ගෙඩි කන එක්කෙනත් හරි වාසනාවක්. මොකද මෙයාලා ගෙඩි කඩලා විකුණන්නේ නැහැ. ඉදිලා වැටෙන ගෙඩි ටික තමයි විකුණන්නේ. මේ ගෙඩි තුනම මට ඒ අවස්ථාව හම්බ වෙනවා. කාබයිට් නැහැ. අපේ දරුවන්ට ගෙනියන්න.
මාර සන්තෝසයි. එතකොට කුසුමලතා නැන්දටයි අපේ මාමා නම කවුද? ප්‍රේමරත්න මාමටයි බොහොම පිං. එතකොට වැඩි වැඩියෙන් කිතුල්රා කිතුල් පැණි දූරියන් පලගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් රෑබෝත් වුණා. වැසි මේ වෙලාවේ හොඳටම වැස්ස. ඔයාලට පේන ඇති මේ වටේ තියෙන අඳුරතාවය. නමුත් මෙතන ආවම ඉතින් යන්න හිතෙන්නේ නැහැ. මේ අත්දැකීම ග්‍රාමීය අත්දැකීම මේ ආදරණීය සත්කාර ඒවා මාරයි කියලා වැඩක් නැහැ. ග්‍රාමීය ගමක තියෙන අපේ සිංහල හෙළ සිරිත් ආදරේ සියලු දේවල් මෙතන තියෙනවා. මාර වටින දෙයක්. මාර හැඟීම් බරයි. බොහොම පිං ඉතින් එයාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට කවර එකට දාලා ගෙනියන්න පුළුවන් කියලා බැඳලා දුන්නා.